අපි එහෙනම් A2 ක්ලාස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක පටන් ගමු. ලොකු වෙලාවක් ඉන්ට්‍රොඩක්ෂන් එක කරන්නේ නැහැ. මොකද අයින්ස් වගේ ඔයගලන්ට අපෝ මුලින් ඉඳන් ගොඩාක් කියලා දෙන්න අවශ්‍ය නැහැ සොයි ගැන. අපි ලබන සතියේ ඉඳන් ක්ලාස් එක පටන් ගන්නවා. අ, අද මෙතන ජොයින් වෙලා ඇති සමහර විට මගේ ක්ලාස් ආවෙ නැති ළමයිනොත් ඒ නිසා මම කියන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා මම ක්ලාස් එක පටන් ගන්නම්. මගේ නම සප්නා මන්දාකිනි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජර්මන් භාෂාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක්. දැනට මම රජයේ ජාතික පාසලක ජර්මන් භාෂා ගුරුවරියක් විදිහට සේවය කරනවා. එතකොට දැනට මම B2 ලෙවල් එක හදාරමින් ඉන්නවා ගර්ත ඉන්ස්ටිටියුට් එකේ. ඒ ටික තමයි මගේ විස්තර වෙන්නේ. හරි. එහෙනම් අපි ආසාය වලට අදාළව කොහොමද ඔයගොල්ලන්ගේ පේපර් එක හැදෙන්නේ? මොන විදිහටද ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනි කියන එක ගැන කතා කරමු. විශේෂයෙන්ම මම කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඔඩියෝස් ඔෆ් කරගන්න. විශේෂයෙන් මම කියන්න ඕනේ මෙතන ජොයින් වෙලා ඉන්නවා නම් ඒ 1 එක කරලා නැති කට්ටිය ඒ 1 එක කරන්නේ නැතුව A2 එක කරන්න බෑ. ඒ 1 එකේ නවත්තපු තැනින් තමයි A2 පටන් අරගෙන ඉස්සරහට යන්නේ. ඒ නිසා ඒ 1 එක අනිවාර්යයි A2 එක කරනවා නම්. මම හිතනවා මෙතන ජොයින් වෙලා ඉන්න කට්ටිය ඒ 1 එක කොහේදී හෝ මගේ ක්ලාස් එකේදී නැතත් කොහේදී හෝ කරගෙන ඇති කියලා. ඕකේ. මේ තියෙන ඔයගොල්ලන්ගේ ගත A2 exam structure එක හැදෙන විදිහ. මේකත් අයින්ස් වගේම තමයි. අයින්ස් එකෙත් අපිට මොඩියුල් 4ක් තියෙනවා. ඒ වගේම සොයි එකෙත් අපිට මොඩියුල් 4ක් තියෙනවා. ඒ කියන්නේ හර්න් තියෙනවා, ලේසන් තියෙනවා, ෂයිබන්ස් තියෙනවා, ස්ප්‍රෙෂන් තියෙනවා. හර්න් කියන්නේ අපි දන්නවා ලිස්නින් එක. මේ ලිස්නින් එකේ අපිට අයින්ස් වලට තිබුණේ ටයිල් 3ක් විතරයි. හැබැයි ආස්වායි වලට ටයිල් 4ක් තියෙනවා. එතකොට මේ ටයිල් 4ට ප්‍රශ්න 5 ගානේ ප්‍රශ්න 20ක් ඉන්ක්ලූඩ් වෙනවා. එහෙනම් මෙතනදී අයින්ස් වලට වඩා ඔයගලන්ට පේනවා ඇති ප්‍රශ්න 5ක වැඩිවීමක් තියෙනවා. එතකොට ඔයාලට ලකුණුත් 20ක් හම්බ වෙනවා. කාලයත් මිනිත්තු 30ක් හම්බ වෙනවා. පර්සන්ටේජ් එක 125ක පර්සන්ටේජ් එක තමයි ඔයාලට මාක්ස් ටික හම්බ වෙන්නේ. ඊළඟට අපි ලේසන් ගැන කතා කරනකොට ලේසන් එකත් ඒ වගේම තමයි. අයින්ස් වල ටයිල් 3කට සීමා වුණාට සොයි වල ටයිල් 4ක් තියෙනවා ප්‍රශ්න 20ක් විදිහට. සහ ලකුණු 20ක් හම්බ වෙනවා එක්සෑම් එකේ ඔයගොල්ලන්ගේ රිසර්ච් ෂීට් එකේ 125ක පර්සන්ටේජ් එකක් විදිහට තමයි මේ මාක්ස් ටික හදලා දෙන්නේ. සහ ඔයාලට රීඩින් පාර්ට් එකට කාලය හම්බ වෙන්නේ මිනිත්තු 30ක්. ඔයාලට පේනවා ඇති මිනිත්තු 5ක් විතරයි වැඩි වෙලා තියෙන්නේ. ප්‍රශ්න 5කට මිනිත්තු 5ක් වැඩි වෙලා තියෙනවා. එතකොට ටයිම් එක හරිම අඩුවෙන් ප්‍රශ්න ප්‍රමාණය හරිම වැඩි. ඒ කියන්නේ අර ආයන්ස් වලට වඩා වැඩිපුර ප්‍රමාණයකට උත්තර දියන්න ඔයාලට සිද්ධ වෙනවා.
ෂයිබන් එක ගැන කතා කරනකොට මේ රයිටින් එකත් එහෙමයි. රයිටින් එකේ ඔයාලට ලියන්නමයි තියෙන්නේ. ටයිල් 1 එකේ SMS එකක් තියෙනවා. ටයිල් 2 එකේ ලෙටර් එකක් තියෙනවා. එතකොට මේ දෙකට කාලය මිනිත්තු 30ක් හම්බ වෙනවා. ලකුණු 20ක් හම්බ වෙනවා. ස්පෝකන් එක ගැන කතා කරනකොට ස්පෝකන් එකේ ටයිල් 1 එක නම් අයින්ස් වලට ටිකක් සමානයි. ටයිල් 2 එකයි ටයිල් 2 එකයි ටයිල් 3 එකයි දෙක සම්පූර්ණ වෙනස් විදිහට තමයි ආස්වායි වල යන්නේ. අයින්ස් වලට සමානත්වයක් නැහැ. එතකොට මේකට ලකුණු 25ක් හම්බ වෙනවා. 25ක පර්සන්ටේජ් එකක් විදියට තමයි අපිට ලකුණු ටික හම්බ වෙන්නේ. මේක ගැන කතා කරනකොට ස්පෝකන් එකට අපිට ලකුණු දැන් 25ක් දෙනවනේ. 25යි එතකොට ඉතුරු ටික ඉතුරු 60 හැදෙන්න නම් 45 නෑ 25යි මේකට ලකුණු 25 ඒ කියන්නේ හැම එකටම ලකුණු 25 ගාන යනවා පර්සන්ටේජ් එක. මේවට 20 ගානේ තමයි දෙන්නේ. එතකොට 100ට 100න් 160ක් වා එක්සෑම් එක පාස් වෙන්න ලකුණු ගන්න ඕනේ. එතකොට දැන් මේ 100ට 100 ගැන කතා කරනකොට මෙතන 25යි මෙතන තියෙනවා 25යි 50යි 75ක් තියෙනවනේ. මේ 75න් ඔයා ලකුණු ගන්න ඕනේ ලකුණු 45. අවම වශයෙන් දැන් මේ තුන ඔබ හඳුන්වන්නේ හර්න් එකයි ලෙසන් එකයි ෂයිබන් එකයි කියන මේ තුන ලිස්නින් එකයි රීඩින් එකයි රයිටින් එකයි කියන මේ තුන හඳුන්වන ලියන පාර්ට් එක කියලා. ওই තුන යන්නේ එකට. එකට යන්නේ එතකොට මේ ලියන පාර්ට් එකේ ලකුණු 75න් ලකුණු 45ක් අවම වශයෙන් තියෙන්න ඕනේ එක්සෑම් එක පාස් වෙනවා නම්. ඊට අමතරව ස්පෝකන් එක ගැන කතා කරනකොට ස්පෝකන් එකට ලකුණු 25න් ලකුණු 15ක් තියෙන්න ඕනේ එක්සෑම් එක පාස් වෙනවා නම්. එහෙම නැත්තම් ඔයා රිපීට් වෙනවා. අනිවාර්යෙන් එහෙමයි. මොකද ඔයාට දැන් හිතන්නකෝ ලියන පාර්ට් එකට ලකුණු 45ක් ඔයාට ආවරණය කරන්න බෑ. හැබැයි ස්පෝකන් එකේ ඔයා ලකුණු 25ම අරගෙන තියෙනවා. එහෙම වුණත් ඔයා එක්සෑම් එක රිපීට් වීම වෙනවා. පැහැදිලිනේ? ලියන පාර්ට් එකේ මේ තුනෙන් ලකුණු 45ක් ගන්න ඕනේ. ස්පෝකන් එකේ ලකුණු 25න් ලකුණු 15ක් ගන්න ඕනේ. එතකොට තමයි එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි ලකුණු 60 ආවරණය වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඒක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? දැන් ආයින්ස් වගේ නෙවෙයි. ආයින්ස් එක නම් සම්පූර්ණ පේපර් එකට ලකුණු 60 ගත්තා නම් අපි එක්සෑම් එක පාස් වෙනවා. මේක එහෙම නැහැ. ප්‍රශ්නයක් නෑ නේ නේද? ගැටලු තියෙනවා නම් අහන්න. ඒක තේරුම් නැත්නම් අහන්න. එතකොට ඔයගොල්ලන්ගේ පේපර් එක ගැන කතා කරනකොට A1 එකට වඩා ඇත්තටම මේක ෂීරිෂ්. මේක ටිකක් අමාරුයි. අපි මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්ලාස් එක පටන් ගත්ත දවසේ ඉඳන් අපි පේපර්ස් වලට හුරු වෙන්නත් ඕනේ. මම ක්ලාස් එක පටන් අරන් දවස් 2ක් 3ක් වගේ ගියපුවාම ඔයගොල්ලන්ගේ ක්ලාසස් වල පේපර්ස් හිමීට පටන් ගන්නවා. ලොකු දේවල් වලට නොගියට ඔයාලම කතා කරන දේවල් වලට මුල ඉඳන්ම හුරු කරවීම කරනවා. ඒකට හේතුව තමයි අවසාන මොහොත වෙනකන් හිටියොත් එහෙම ස්පෝකන් ආස්වායි ස්පෝකන් හදාගන්න ටිකක් අමාරුයි. මොකද මේක අරකට වඩා ටිකක් ලොකු process එකක් නිසා අපි ක්ලාස් එකේ මුල ඉඳන්ම මේ විදිහට තමයි යන්නේ. එතකොට සති දෙක තුනක් ගත වුණාට පස්සේ ඔයාලගේ ක්ලාස් එක දෙකට කැඩෙනවා. එක දවසක් අඟහරුවාදා දවස ග්‍රැමර් වලටත් සෙනසුරාදා දවස පේපර්ස් වලටත් විදිහට. එතකොට සෙනසුරාදාට කරන්නේ පේපර් එක, අඟහරුවාදාට කරන්නේ ග්‍රැමර් පාර්ට් එක. මුල් දවස්වල නම් අපි ග්‍රැමර් යනවා දවස් දෙක තුනක් වගේ යනකම්. ඊට පස්සේ අර විදිහට ක්ලාස් එක දෙකට කැඩෙනවා. මේ විදිහට තමයි ක්ලාස් එක කන්ටිනියු වීම වෙන්නේ.
ඊට පස්සේ අපි බලමු දැන් ඕගොල්ලන්ගේ පොත් මොනවාද තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා ඇති සොයි වලටත් ඔයාලට ටෙක්ස්ට් බුක් එකක් තියෙනවනේ. ඒ ටෙක්ස්ට් බුක් එක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එකම කරාට තේරෙන්නේ නැහැ ඔයාලට. ඒ නිසා එක පහසු විදිහට PDF ආකාරයට ග්‍රැමර් ලෙසන්ස් ටික වෙනම හදලා තියෙනවා. ඊට අමතරව ඒ පොතේ තියෙන එක්සර්සයිස් එකත් අපි අනිවාර්යෙන් කරනවා. මොකද පොතත් යන්න ඕනේ. පොතේ තියෙන වචන එහෙම ඔයාලට ගොඩාක් ඕන වෙනවා එක්සෑම් එකට ගියපුවාම. මම පෙන්නන්නම් ඔයාලට මේ පොත් ටික. ක්ලාස් වෙන කට්ටියට මේ පොත්වල PDF එක දෙනවා. ඔයාලට print out එකක් ගන්න පුළුවන්. මේ පොත් කොහෙවත් ඔයගලන්ට බුක් shop වලින් ගන්න නැහැ. මේ තියෙන ඔයගොල්ලන්ගේ network නොයි ආසොයි ආබයිට්ස් බුක් එක. sorry course book එක. course book එක කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ පෙළ පොත. මේකට අනුකූලව තමයි පාඩම් ටික හැදෙන්නේ. PDF විදිහට ඔයගොල්ලන්ට පාඩම් කරන්නේ මේ පොතේ තියෙන පාඩම්ම තමයි. මොකද අපිට ටෙක්ස්ට් බුක් එකෙන් පිටට යන්න බෑ. ඒකට අනුකූලව තමයි යන්න ඕනේ. මේ පොත හදලා තියෙන්නේ ආසොයි කට්ටියට. ආසොයි කට්ටියටම තමයි මේ බුක් එක හදලා තියෙන්නේ. එතකොට මේ කෝස් බුක් එක වගේම ඔයගොල්ලන්ට තව එකක් තියෙනවා වර්ක් බුක් කියලා. අර අපිට ඉස්සර ඉස්කෝලේ දෙන්නේ ඉංග්‍රීසි වලට ටෙක්ස්ට් බුක් එකකුයි වර්ක් බුක් එකකුයි ඒ වගේ එකම පිටකවරේ තමයි තියෙන්නේ. නයි because වයින්ස් එක සොයි එක එක ලැප් එකේ නෑ වගේ. නෑ මම මිස් ඔයගොල්ලන්ට එක වෙනම දාන්නම්. ඒක මගේ ෆෝන් එකේ තියෙන ලැප් එකට දාගෙන නැහැ. මිස් මේ අර නෙට්වර්ක් නොයි එකයි ඒකර අර නෙට්වර්ක් මේ අනිත් එක දෙකක් එතකොට පොත් දෙකක්ද එතකොට නොයි එකයි කියන්නේ නිව් එකයි එහෙම ඕල් එකයි එහෙමද ඒ කියන්නේ ඉතින් දැන් අලුත් එක නිව් එකනේ. ඕල්ඩ් එක දැන් කරන්නේ නැහැනේ. ඒක දැන් පරණ version එකනේ. ඔයගෙ ඉතින් එහෙම ලොකු වෙනසක් නැහැ. එකම ඉන්හර්ට් එක තමයි යන්නේ. උනාට ඉතින් දැන් පොත් වෙනස් කළා තමයි තියෙන්නේ. කාලෙක ඉඳන් දැන් නොයි එක තමයි කරන්නේ අපි. ඕල්ඩ් එක කරන්නේ හරි හරි මිස් ඒක මම දන්නේ නැහැ මේ අඳුර ගන්න දෙයක් නැහැ ඕල්ඩ් එකද මොකද කියලා දාලා නැහැ නැහැ. ඒ කියන්නේ ඉස්සරහ ගහලා තියෙනවා මේ විදිහට. ඒ පොත ටිකක් වෙනස් මේකට වඩා. මේකේ මේ network නොයි කියලා දාලා තියෙනවා මේ විදිහට. අරක එහෙම දාලා නැහනේ. ඒ වගේම පොත බලපුවාම පොත් දෙක වෙනස්. ඒ කියන්නේ දැන් ඇත්තටම ඕක කතා කරපුවාම ලොකු වෙනසක් ඔය පොත්වල නැහැ. ඒ කියන්නේ එකම ඉන්හාට එකම අන්තර්ගතය තමයි තියෙන්නේ. දැන් අපි ග්‍රැමර් කතා කරොත් ඉතින් ග්‍රැමර් අපිට වෙනස් කරන්න බෑනේ කොහොමවත්. ග්‍රැමර් කොතෙන්ට ගියත් එකයි. ඒ වුණාට ඉතින් අර පෙළ පොත් අර අපේ වෙනස් කරනවා වගේ ඉස්කෝලවල මේ පෙළ පොතත් වෙනස් කරලා නොයි විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි කරන්නේ නොයි එක තමයි. අරක තියෙනවනේ ඉතින් ඒකත් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒකත් ඔයගොල්ලෝ ෆලෝ කරන්න. මේ ගැටලුවක් නෑ. thank you ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ ස්පෝකන් ගැන අපි වැඩි අවධානයක් දෙනවා ක්ලාස් එකේ. හේතුව ස්පෝකන් එක ටිකක් මේ අමාරුයි මේකේ. අරක වගේ පොඩි කොටසක් නෙවෙයි තියෙන්නේ. ඒකට මම ඔයාලට වෙනමම ડોකියුමන්ට්ස් හදලා තියෙනවා. මම කීපයක් පෙන්නන්නම්. මේවා ඔයගලන්ට වෙනම දෙනවා. ඔයාලට තනියම ස්ටඩි කරන්න තමයි මේවා දෙන්නේ. මේ තියෙන්නේ ස්පෙෂන්ටයිල් අයින්ස් වලට හදපු ડોකියුමන්ට් එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ ටයිල් 2 වලට හදපු ડોකියුමන්ට් එකක්. ස්පෝකන් වලට ගොඩාක් ફોකස් කරන්න ඕනේ. මේ තියලා තියෙන ආන්සර්ස් ඒ ආන්සර්ස් ඔයගොල්ලන්ට තනියම ෆලෝ කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම තනියම හදපුවා ඔයගොල්ලන්ට දෙනවා ඒක ඔයගොල්ලන්ට ඊට පස්සේ ගෙදරදී ඉන්න ගමන් මේ දේවල් බලලා ස්පෝකන් හදාගන්න පුළුවන්. අපි ක්ලාස් එක කරනවා.
ඊට අමතරව ඔයගලන්ට මේ ડોකියුමන්ට්ස් ටිකක් දෙනවා. තව තියෙනවා කීපයක් වෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ ડોකියුමන්ට්ස් තමයි. මේ ටයිල් 2 වලට අදාළ එක. මේ තියෙන්නේ ටයිල් 3 වලට අදාළ ડોකියුමන්ට් එකක්. හොඳයි. නවරක 9 නම්බර 2 18යි නවරක 3 ඔය විදිහට තමයි ඔයගොල්ලන්ගේ ස්පෝකන් වලට අදාළව ක්ලාස් එකේ ડોකියුමන්ට්ස් ලබා දීම කරන්නේ. ඊට අමතරව ඔයාලට හැමදාටම ડોකියුමන්ට් එකක් දානවා. ඒ ડોකියුමන්ට් එක ඔයගොල්ලෝ print out එකක් අරගෙන ක්ලාස් එකට එන්න ඕනේ. එතකොට අපිට පහසුවෙන් ග්‍රැමර් වල අවශ්‍ය දේවල් ටික එතනදී සටහන් කරගන්න පුළුවන්. නැත්නම් අපිට තව එක ලියන්නත් අමතර කාලයක් වැය වෙනවානේ. අපිට මොකද ක්ලාස් එකේ ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවා. A1 එකට වඩා. ඒ නිසා අපිට ලොකු කාලයක් ඕන වෙන හින්දා අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ડોකියුමන්ට් එක ලොකු ડોකියුමන්ට්ස් නෙවෙයි තියෙන්නේ පිටු දෙක තුනක වගේ ડોකියුමන්ට්. ඒ ටික ඔයගොල්ලෝ print out එකක් අරගෙන එන්න ඕනේ. ඔයාලට මම මෙතන දැන් මගේ ක්ලාස් ආවයි සහ නැති අය දෙගොල්ලක් ඉන්නවනේ. ආවේ නැති අයට මම ටීච් කරන විදිහ බලන්න ඕනි නම් ඔයාලට ආසවයි ක්ලාස් එකේ ගිය පාර ආසවයි ක්ලාස් එකේ කරපු පළවෙනි රෙකෝඩින් එක දාන්නම්. ඒක බලන්න. බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මාත් එක්ක ක්ලාස් එක ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද කියන එක. ඒ විදිහට බලලා මොකද අපිට හැම ගුරුවරයාම ගැලපෙන්නේ නැහනේ. සමහර විට ඔයගලන්ට මාව ගැලපෙන්නත් පුළුවන්, තව කෙනෙක්ට මාව නොගැලපෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි එකිනෙකාට. ඒ හින්දා ඉස්සෙල්ලා මේක බලන්න, බලලා ගැලපෙනවා නම් ඔයගලන්ට මගේ ක්ලාස් එක තෝරගන්න පුළුවන්. හරි, ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මීට අමතරව ඔයගලන්ට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ. කොහොමද මේ සතියේ දවස් කීයක් වැඩෙනවද? ඔව් සතියට දවස් දෙකක් ක්ලාස් එක තියෙනවා. අඟහරුවාදා තියෙනවා රෑ 7 ඉඳන් 9 වෙනකම් ක්ලාස් එක. සෙනසුරාදාට තියෙනවා රෑ 7 ඉඳන් 9 වෙනකම් ක්ලාස් එක. එතකොට සතියට පැය 4ක් වැටෙනවා. මේක මම අර කලින් කිව්වා වගේ පස්සට යනකොට ක්ලාස් එක ග්‍රැමර් ක්ලාස් එක දවසක ඊළඟට ඔයගොල්ලන්ගේ පේපර් ක්ලාස් එක දවසක විදිහට තමයි යන්නේ. සාමාන්‍යයෙන් මාස 2කමාරක් මාස 3ක වගේ කාලයක් ක්ලාස් එකට යනවා. 2කමාරක් කිව්වට ඔයගොල්ලෝ අල්ලගන්න ප්‍රමාණයෙන් අත ඔයගොල්ලෝ පේපර්ස් කරනකොට ඔයගොල්ලන්ගේ අල්ලගන්න විදිහ අනුව සමහර විට ඒක මාස 3ක් වෙන්නත් පුළුවන්. මොකද මට පල්ලෙහෙන් අල්ලගන්න ළමයව දාලා ඉස්සරහට යන්න අමාරුයි. හැමෝම වරගෙනනේ යන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ අල්ලගන්න විදිහ අනුව තමයි 2කමාරද 3ද කියන එක තීරණය වෙන්නේ. 2කමාරකට තමයි ෂෙඩියුල් කරන්නේ. සමහර වෙලාවට ඉතින් 3 වෙන්න පුළුවන්. එතකොට හැම සෙෂන් එකකම ඔයගලන්ට රෙකෝඩින් එකක් දෙනවා. ඒ රෙකෝඩින් එක ඔයගලන්ට ක්ලාස් එක ඉවර වෙනකම්ම බලන්න පුළුවන්. මම කිව්වොත් එහෙම දැන් අද ඔයගලන්ට දෙන රෙකෝඩින් එක ඔයාලෙන් ක්ලාස් එක ඉවර වෙනකම්ම මම අයින් කරන්නේ ඔයාලට ඒක ක්ලාස් එක ඉවර වෙනකම්ම ඉවර වෙලත් මාසයක් විතර යනකම් රෙකෝඩින්ග්ස් ටික තියෙනවා. ඊට පස්සේ තමයි අයින් වීම වෙන්නේ. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මිස් මේ ක්ලාස් තියෙන වෙලාව අපිට වෙනස් කරගන්න බැරි වෙයි නේද? ක්ලාස් තියෙන වෙලාව වෙනස් කරගන්න පොඩක් අමාරුයි. මේ දවස්වල අර ක්ලාසස් ඔක්කොම එක දිගට එකට යනවා. ඒක ඒ තමයි. අඩුම ගානේ පැයක්වත් 8 වෙනකොට පටන් ගන්න පුළුවන් නේ. බැරි වෙයි. මොකද අපහු දැන් ඔයාලගේ අද ක්ලාසස් 7:00ට ඉවර කරන්නේ 7:00ට එකක් යන හින්දා. එතකොට දැන් ওই 7:00ට යන ක්ලාසස් ටික අපහු 9ට වැටෙනවා. ඔයාලගේ එක 7-9 වැටෙන නිසා ඒ දෙක 9ට වැටෙනවා ස්පෝකන් ක්ලාසස් දෙක. එතකොට එතන මේ 8ට කරොත් එහෙම අර ක්ලාස් එක රෑ 12 වෙනකන් යදෙනවා. එතකොට අමාරුයි. මිස් රෙකෝඩින් එක දාන හින්දා අවුලක් නැහැ නේද? එහෙම ක්ලාස් එකට ජොයින් වෙන්න මේ ඔයාලට බැරි වුණත් එතකොට පස්සේ මිස්කින් මොන හරි ආගන්න පුළුවන් නේද? ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක කිසිම ගැටලුවක් නෑ. ඔයාලට ඕන වෙලාවක මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් වෙනම සෙෂන් එකක් දාලා හරි එහෙම කියලා දෙනවා. ඒක ගැටලුවක් නෑ. හැමදාටම ඔයාලට එන්න බැරි වෙනවද? ඒ කියන්නේ දවස් දෙකම එන්න බැරි වෙනවද? ගොඩක් වෙලාවට මේ අතමාරවත් වෙයි මිස් අඩුම ගන්න. එහෙම වුණොත් මෙහෙම කරන්නම් මම. අර ක්ලාසස් දෙක කලින් දාගෙන ඔයාලගේ ක්ලාස් එක අඟහරුවාදා 9ට දාන්නම්. එහෙම කරන්න පුළුවන් ඕන.
හැබැයි සෙනසුරාදා දෙක වෙනස් කරන්න බෑ. සෙනසුරාදා දෙක දැනට ඒ විදිහටම යන්න ඕන ක්ලාස් එකක් තියෙන්නේ. අඟහරුවා දෙක මට අර විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන්. අර දෙක 7-9 කරලා ඔයාලගේ ක්ලාස් එක 9ට දාන්න පුළුවන්. අනිත් හරි අයට මිස් අපි එනානුව එහෙම වෙනස් කරගමු එහෙනම්. එනානුව. ඕකේ. අඟහරුවා දෙක එහෙනම් වෙනස් කරන්න 9ට. සෙනසුරාදා දෙක නම් හැබැයි 7ට දාන්න වෙනවා. කමන්නේ නැහැ. අනිත් තමයිට කොහොමද දන්නේ මිස්? අනිත් අයට ප්‍රශ්නයක් නැහැ නේද? 9-11 ගැටලු තියෙනවද? නැහැ නේද? හරි මිස් එක එනානුව වෙනස් කරගමු එහෙනම් නේද? ඕකේ. එහෙනම් මම ඒක වෙනස් කරන්නම්. ඒ විදිහට අඟහරුවා දෙක. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? දැන් අලුතෙන්ම තව දෙයක් තමයි ඒකත් කියන්න. දැන් ඔයගලන්ට අලුතෙන්ම මේ එක්සෑම් එක ලියන්න රෙජිස්ටර් වෙන්න එතෙන්ට යන්නම ඕනේ නැහැ. ඔයාලා දකින්න ඇති සමහර විට වෙබ්සයිට් එකේ. ඔයාලට පුළුවන් දැන් ඇත්තටම දැන් ජර්මන් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවනේ. ඇත්තටම ලොකු තරගයක් තමයි තියෙන්නේ. ගර්ත් එකට ගියපුවම ඔයාලට පේනවා ඇති ළමයි ගොඩ ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවනේ එතන පෝලිං වල. ඒ නිසා ඒගොල්ලෝ දැන් අලුතෙන්ම කරලා තියෙනවා ඔයගලන්ට ෆෝම් එකක් දීලා ඒක ඔන්ලයින් ෆිල් කරලා දාන්න ඕනේ. ඒගොල්ලෝ තෝරගන්න රැන්ඩම්ලි. හැබැයි රැන්ඩම්ලි තෝරගන්න කෙනාට මේල් එකක් එවනවා. එතකොට ගිහිල්ලා ඔයගලන්ට කෑෂ් පේමන්ට් එක කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි දැන් අලුත්ම process එක යන්නේ. ඉතින් ඒකේ රැන්ඩම්ලි යන නිසා ඉතින් කෙනෙක්ට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. ඒක ලක් එක අනුව තමයි ඉතින් තේරෙන්නේ. රැන්ඩම්ලි නිකන්නේ. දැන් අරක නම් අපිට කියපුවාම පොලිමේ ඉඳලා කොහොම හරි උදෙන්ම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි අතන අර වගේ ගැටලුවකුත් තියෙනවා. දැන් අලුතෙන්ම ඔයගලගේ එක්සෑම් රෙජිස්ට්‍රේෂන් වල දැන් අලුතෙන්ම තමයි ඒක දාලා තියෙන්නේ. වෙබ්සයිට්ස් වලට ඔයගොල්ලෝ ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා නම් ඒක දකින්න ඇති. ඒගොල්ලෝ සම්පූර්ණ විස්තරය දාලා තියෙනවා. ඒකත් මම කිව්වා මේ එකත් ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ එක්සෑම් රෙජිස්ට්‍රේෂන් වලට අවශ්‍ය වෙනවනේ. ඒක රෙජිස්ටර් වෙද්දි මම කියලා දෙන්න. A1 ලියපු නැති අයත් ඇතිනේ මෙතන. A1 එක කරලා හැබැයි A1 එකේ එක්සෑම් ලියුවේ නැති කට්ටියත් ඇති. එතකොට එක්ස්පීරියන්ස් එකක් නැති අයත් ඇති. ඔයගොල්ලෝ එක්සෑම් ලියන කාලේ වෙනකොට ඒක කොහොමද රෙජිස්ටර් වෙන්නේ? ඒ ටික මම ඔයාලට කියලා දෙන්න. ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. තව මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න. මිස් A2 එක කරන්න ඕනේ නැහැ නේද? අපි B1 B1 එකම කරන්න පුළුවන් නේද? ඔව් එහෙම ගැටලුවක් නැහැ. ඔයාලට A2 එක අත්හැරලා B1 එක කරන්න පුළුවන්. පිටින් ඔයා කොහොමද පිටින්නේ දාන්නේ එක්සෑම් එක. එතකොට එහෙම ගැටලුවක් නැහැ. මේ ඒක අපිට දැන් ඉස්සරහම තියෙන ඩේට් එක දාගන්න බැරි වුණොත් ඊළඟ පාර අනිවාර්යෙන් එයිද නැත්නම් ඒකත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. එන්නේ නැති. ඒක මෙහෙමයි. ඒක හරියට මේගොල්ලෝ කියලා නැහැ. ඒකන ඒගොල්ලෝ ඇහුවත් කියන්නේ රැන්ඩම්ලි ගන්නවා කියලා තමයි. ඒ කියන්නේ කොහොමද ඒක තෝරන්නේ කියන එක ගැන හරි විස්තරයක් කියන්නේ නැහැ. ඒක හැබැයි ගොඩාක් වෙලාවට ඔයාට දැන් මේ පාර බැරි වුණොත් ලබන පාර chance එක තියෙයි. ඉතින් එහෙම කරන එකක් නැති වෙයි. ගන්න process එක ගැන නම් ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ කොහොමද කියලා. ඒක A2 එක කොහොමද තියෙන්නේ? කියන්නේ මාසෙට දෙපාරක් වගේ තියෙනවද? එක්සෑම්ද ඔව්. මාසෙට මෙහෙමයි සමහර මාසවල දෙපාරක් වැටෙනවා. සමහර මාසවල නම් එකපාරයි තියෙන්නේ. මම ඔයාලට දාන්නම් ලින්ක් එක. ඔයාලට ගිහිල්ලා වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්. එයාලා දැනට ෂෙඩියුල් කරලා තියෙනවා දවස් ටික. එතකොට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕන දවසත් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ ඔක්කොම සම්පූර්ණ විස්තරේම එයාලගේ වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ පළ කරලා තියෙනවා. හොලින්නකෝ මම ඒක පෙන්නන්න. දෙදාස් 24 ගියවට 2025 වෙන්නේ. මේ මෙතෙන්ට ගියපුවාම ජර්මන් එක්සෑම්ස් කියලා තියෙනවා. පළවෙනි ගර්ත එක්සෑම් ඩේට්ස් කියලා ගහපුවාම පළවෙනියට වෙන ලින්ක් එකෙන් එන්න. එතකොට තියෙනවා මෙතන පල්ලෙහාට යනකොට A1 A2 internal students and external students කියලා. ඒක ක්ලික් කරපුවාම
මෙන්න මේ විදිහට වැටෙනවා. exam dates කියලා වැටෙනවා. ඒකේ A1 and A2 registration periods මේ විදිහට තියෙනවා. A1 A2 internal students and external students කියලා දාලා. exam dates ටික තියෙනවා. ඔයාලා අයිති වෙන්නේ external students ලා විදිහට. ඔයාලා බාහිරින් ලියන අයනේ. internal අය කියලා කියන්නේ GERT එකෙන් ඉගෙනගෙන ඒකේ exam ලියන අය තමයි internal වෙන්නේ. එතකොට මෙන්න external students ලාට තියෙනවා 3 වෙනි මාසේ 24 තියෙනවා. 4 වෙනි මාසේ 11 තියෙනවා. ආය 5 වෙනි මාසේ 9 තියෙනවා. ආය 6 වෙනි මාසේ 9 තියෙනවා. ඔව්. ඒ විදිහට එක දවසයි වැටිලා තියෙන්නේ. මේ අවුරුද්දට දෙකක් දාලා නැහැ. සමහර දැන් ගිය අවුරුද්ද එහෙමනම් මාසෙට දෙපාරක් එක්සෑම් වැටුණු දවස් තිබුණා. එතකොට මේ තියෙන්නේ internal students ලා register වෙන්න ඕන දවස. දැන් ඔයාලා internal අය නෙවෙයිනේ. ඔයාලා external. ඔයාලා බලන්න ඕනේ 2025 3.24 වෙනිදා තියෙන එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න තියෙන කවද්ද 2025 2.28 2025 4.11 තියෙන එකට කවද්ද 2025 3.18 5යි 9 වෙනිදා තියෙන එකට කවද්ද 4යි 9 6යි 9 තියෙන එකට කවද්ද 5යි 9 තාම 6 වෙනි මාසෙට යනකම් විතරයි ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඔක ලඟ වෙනකොට අපෝ ඉතුරු මාසවල ඒවා ටික ඒගොල්ලෝ පබ්ලිෂ් කරනවා. මේ තියෙන ඔයගොල්ලන්ගේ අලුත්ම සිස්ටම් එක. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ වගේම තමයි પાස්පෝර්ට් එක දැන් අරගෙන යන්න ඕනේ. එක්සෑම් ෆී එක 33000ක් වෙනවා. මේ විදිහට මේ ඔයාලගේ සම්පූර්ණ විස්තරේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ගිහිල්ලා ඉන්න ගමන් බලන්න මේ දේවල්. එතකොට ඔයාලට සම්පූර්ණ තොරතුරු ටික එතනදී බලා ගන්න පුළුවන්. මීට අමතරව මොනවා හරි තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට එතකොට ලින්ක් ටික දාන්නම්. තවත් මොනවා හරි ගැටලු තියෙනවද? A2 ඉවරුණාට මොකද්ද? ඊට ඉවරනට B1 පටන් ගන්නද කියලා දාන්න. මොකක්ද? ඒක මට Hello. පොඩි ගැටලුවක්. ඔව්. මිස් මේ දැන් A2 ක්ලාස් එක ඉවරුණාට පස්සේ B1 B2 කියන එකත් එක දිගටම මිස්ගෙන් අපිට කරගන්න පුළුවන්ද? එතකොට මිස් කොච්චර කාලයක් විතරයිද මිස් සාමාන්‍යයෙන් ඔය ඒ process එකට? මෙහෙමයි දැන් මේකට මාස 3ක් වගේ කිට්ටු වෙනවා. ඊට පස්සේ B1 එකටත් ඉතින් 3ක් විතර යනවා. B2 එකටත් ඒ වගේ යනවා. B2 එක මම දැන් තාම කරන්නේ නැහැ. මොකද මම B2 එක තාම එක්සෑම් එක ලියන්න ඕනේ. B1 එක තමයි මම ලියලා තියෙන්නේ. B2 එක මුක්ත මගේ චූටි බබා එක මට දැන් මේ දවස්වල ඒක වැඩ ටික කරගන්න අමාරුයි. B2 එක මම ලියපුවාම තමයි B2 classes කරන්නේ. හරි මිස්. එතකොට මේ B1 එක සාමාන්‍යයෙන් අපිට මේ තව එතකොට මේකත් කරලා මාස 7ක් විතර කරගන්න පුළුවන් වෙයි නේද? B2 එකද? B1 එක? ඔව් B1 එක ඊට පස්සේ ඔයගලන්ට කරගන්න පුළුවන්. ඔයාලා ඩිරෙක්ට්ලිම B1 ලියනවා නම් ඒක ඔය කෙලින්ම B1 මිස්. ඒවා A1 එක ලියලා තියනවද? A1 එක ලියලා නැහැ. නෑ මිස්. A1 එක ලියලත් නෑ. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් ඩිරෙක්ට්ලි ලියන්න පුළුවන්. අර ඉතින් හොඳයි පොඩි එකක් ලියලා ලොකු එකකට යනවා නම් ඒක පාරටම අර මේ අපේ ලොකු එකට ගියපුවාම ඉතින් අර ඇත්තටම අර එක්සයිට් වීමක් වගේ වෙනවනේ. ඒ නිසයි කියන්නේ නැත්තම් ඉතින් එහෙම ගැටලුවක් නැහැ කෙලින්ම ලිව්වා කියලා. ඔව් මිස් එතකොට ඒක අර අපිට මේ වෙන වෙනම සබ්ජෙක්ට් 4 කරන්න පුළුවන් නේද B1 එකේදී? එහෙම අදහසක් මගේ තියෙන්නේ. ඔව් B1 එකේ 4 වෙන වෙනම කරන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. හරි thank you මිස්. ඒ කියන්නේ මිස් කියන්නේ A2 එක මට කරලා ඉන්න කියලාද? නෑ මෙහෙමයි මම එහෙම කියන්නේ නැහැ. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත. මම කියන්නේ ඒක එහෙම ලියනවා නම් ටිකක් හොඳයි කියලා. දැන් අර B1 එක චුට්ටක් අමාරුයිනේ ඉතින්. අර එකපාරටම අපි අමාරු දෙයකට යනවට වඩා පොඩක් පොඩි එකක් ලියලා එක්ස්පීරියන්ස් එක අරගෙන යනවා නම් හොඳයි කියන තැන ඉන්නවා. ඒක ඉතින් කමන්නේ ඔයාලගේ කැමැත්ත. ඒ කියන්නේ මිස් මගේ ටාගට් එක B1 එක අර සබ්ජෙක්ට් 4 මේ 4 පාරකට කරන්න හින්දා එක එක හරි එහෙම කරගන්න බැරි වේද මට? නෑ ගැටලුවක් නෑ කරගන්න පුළුවන්. 4 ඔව් රෙජිස්ට්‍රේෂන් වලට යනකොට ඒක ලියන කෙනාම යන්න ඕනේ. වෙන කෙනෙක් ගිහින් බෑ.
අදාළ පර්සන් මෙන්න කියලා දාලා තියෙන ඕගොල්ලෝ දකින්නත් ඇති වෙන කෙනෙක් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න බෑ. සල්ලි බඳින්න බෑ. ඔයාම යන්න ඕනේ. 9 වසර කෙනෙකුට කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. පුතේ දැන් 9 වසර කියලා කියන්නේ වයස අවුරුදු 16ක් නෑනේ නේද? 14යිනේ වෙන්නේ. ඔයා දැන් අවුරුදු 16න් ඉහළ තමයි adult exams යන්නේ. 16ට අඩු අයට යන්නේ junior exams. එහෙම ඉතින් exam වල ලොකු වෙනසක් නැහැ. ඒකම structure එක තමයි. හැබැයි ඔයාලගේ paper එක junior paper එක චූට්ටක් විතර. ඒ කියන්නේ adult එකට සාපේක්ෂව පොඩ්ඩක් විතර ලේසි junior එක. එහෙම නැතුව ඉගෙන ගන්න දේ ඉන්හල්ට් එකේ එහෙම වෙනසක් නැහැ. ඔයාට ඉතින් අඩල්ට් ඈත් එක්ක යන්න පුළුවන් නම් මට ගැටලුවක් නැහැ. A1 එකේ knowledge එක තියෙනවා නම් ඔයාට මේගොල්ලොත් එක්ක යන්න පුළුවන් නම් එහෙම ඉතින් ලොකු ගැටලුවක් නැහැ. එහෙම කරන ළමයි ඉන්නවා ක්ලාසස් වල. 9 වසර කියලා එහෙම ගැටලුවක් නැහැ. අනිත් අය වගේම අල්ලගෙන යනවා. හරි නේද එහෙනම්? ඔයාලට උගන්වන වීඩියෝ එක දාන්නම්. ඒකත් බලන්න. බලලා තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් group එකට message එකක් දාන්න. මම හිතන්නේ ඔයාලට message කරන්න පුළුවන් group එකක්ද නැද්ද දන්නේ නැහැ හදලා තියෙන්නේ. ඔයාලගේ confirm group එක කොහොම හරි message කරන්න පුළුවන්, chat කරන්න පුළුවන් group එකක් විදිහට තමයි හදන්නේ. සමහර විට community එකක් හදලා තියෙ ඔයගොල්ලන්ට. community එකක් හදලා තියෙන අර අපි දන්නේ නැහැ ඉතින් විවිධාකාර වෙච්ච කට්ටිය මේකට join වෙන නිසා තමයි එහෙම හදලා තියෙන්නේ. පස්සේ ඔයගොල්ලෝ confirm group එකට දානකොට ඔයාලට message කරන්න පුළුවන් විදිහට තමයි ඒක හදන්නේ. හරි නේද? එහෙනම් ප්‍රශ්න නැහැ නේ මොකද? මම එහෙනම් අද session එක නවත්තන්න. එහෙනම් good night හැමෝටම auf Wiederhören.